මේ වීඩියෝ එකෙන් කතා කරමු গুপ্তකේතකරණය සම්බන්ධව. එතකොට මොකක්ද මේ গুপ্তකේතකරණය කියන්නේ? গুপ্তකේතකරණය කියන්නේ යම්කිසි රහස්‍ය දත්තයක් එහි රහස්‍යභාවය හා සම්පූර්ණත්වය සුරකින පරිදි සම්ප්‍රේෂණය කිරීම සඳහා පවතින ක්‍රමවේදයක් අපි කියන গুপ্তකේතකරණය කියලා. යම්කිසි රහස්‍ය දත්තයක් එහි රහස්‍යභාවය හා සම්පූර්ණත්වය සුරකින පරිදි සම්ප්‍රේෂණය කිරීම සඳහා පවතින ක්‍රමවේද අපි කියන গুপ্তකේතකරණ කියලා. එතකොට මෙන්න මේ গুপ্তකේතකරණය වෙන්නේ කොහොමද? මොකකට හිතමු අපි මෙතන A කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා මෙයා B. මෙන්න මේ විදිහට AB කියලා පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ A කියන පුද්ගලයා තමයි පණිවිඩය යවන පුද්ගලයා. B කියන පුද්ගලයා තමයි පණිවිඩය ලබන පුද්ගලයා. A කියන එක්කෙනා තමයි පණිවිඩය යවන්නේ. ඒ පණිවිඩය ලබා ගන්නේ B කියන පුද්ගලයා. මොහොතකට හිතමු මේ A කියන පුද්ගලයා යවන්නේ hello කියන පණිවිඩය. එතකොට මෙන්න මේ hello කියන එක එකපාරම B කියන පුද්ගලයා ගාවට යන්නේ නැහැ. මෙන්න මේ hello කියන එක කේතනය වෙනවා. ඒ කියන්නේ කියවා ගන්න බැරි කේතයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට කියවා ගන්න බැරි කේතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට පණිවිඩයක් යවන්න හදන්නේ යවන්නේ hello කියන පණිවිඩය. එතකොට hello කියන එක ඒ විදිහටම යන්නේ නැහැ. මුලින්ම මේ hello කියන එක කියවා ගන්න බැරි කේතයක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා කේතනය කියලා. ඊට පස්සේ මෙන්න මේ B කියන පුද්ගලයාට සම්ප්‍රේෂණය වෙන්නේ මෙන්න මේ කියවා ගන්න බැරි කේතය. ඒ කියන්නේ මෙන්න මේ කියවා ගන්න බැරි කේතය තමයි සම්ප්‍රේෂණ මාධ්‍යයක් ඔස්සේ මෙහෙට සම්ප්‍රේෂණය වෙන්නේ. මෙන්න මේ විදිහට ලබන්නාගේ අන්තයට එන්නේ අර කේතනය වෙච්ච පණිවිඩය තමයි. ඊට පස්සේ මෙන්න මේ කේතනය වෙච්ච පණිවිඩය ලබන්නාගේ අන්තයට ඇවිල්ලා ලබන්නාට කියවන්න නම් නැවත මේක විකේතනය වෙන්න ඕන. එතකොට මේක අර කියවා ගන්න පුළුවන් පණිවිඩයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට කියවාගත හැකි පණිවිඩය බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ කියවාගත නොහැකි පණිවිඩය කියවාගත හැකි පණිවිඩයක් බවට පත් කිරීම අපි කියනවා විකේතනය කියලා. හරි. මෙහෙමයි උනේ. A කියන පුද්ගලයාට ඕනුණා B කියන පුද්ගලයාට පණිවිඩයක් යවන්න. එයා මෙන්න මේ විදිහට පණිවිඩය හදාගත්තට පස්සේ ඒ පණිවිඩය ඒ විදිහටම B ගේ අන්තයට එන්නේ නැහැ. මේ පණිවිඩය කියවා ගන්න බැරි කේතයක් බවට කේතනය වෙනවා. මේ තියෙන්නේ කියවා ගන්න බැරි පණිවිඩය. මෙන්න මේ කියවා ගන්න බැරි පණිවිඩය තමයි සම්ප්‍රේෂණ මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට ලබන්නාට ලැබෙන්නේ මෙන්න මේ කියවා ගන්න බැරි පණිවිඩය. මෙන්න මේ කියවාගත නොහැකි පණිවිඩය ආපහු විකේතනය වෙනවා. කියවා ගන්න පුළුවන් පණිවිඩයේ විදිහට ඒක තමයි මෙන්න මේ B කියන පුද්ගලයා කියවන්නේ. එතකොට මෙන්න මේකේ තියෙනවනේ කියවා ගන්න පුළුවන් පණිවිඩය, කියවාගත හැකි පණිවිඩය. අපි මේකට කියනවා සරල පෙළ කියලා. ඊට පස්සේ කියවාගත නොහැකි පණිවිඩය. මෙන්න මේ කියවාගත නොහැකි පණිවිඩයට අපි කියනවා කේතික පෙළ කියලා. ඊට පස්සේ කියවාගත හැකි පණිවිඩය කියවාගත නොහැකි පණිවිඩයක් බවට පත් කිරීම අපි කියනවා කේතනය කියලා. කියවා ගන්න බැරි එක කියවාගත හැකි පණිවිඩයක් බවට පත් කිරීම අපි කියනවා විකේතනය කියලා. හරි. මේ තියෙන එක සරල පෙළ කියන්නේ මොකද්ද? ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පණිවිඩයක් සරල පෙළ ලෙස හඳුන්වනවා. කේතික පෙළ කියන්නේ කියවාගත නොහැකි ආකාරයට නිර්මාණය කරගත් පණිවිඩයක් කේතික පෙළ කියලා හඳුන්වනවා. කේතනය කියන්නේ කියවාගත හැකි පණිවිඩයක් කියවාගත නොහැකි පණිවිඩයක් බවට පත් කිරීම අපි කියනවා කේතනය කියලා. විකේතනය කියන්නේ කියවාගත නොහැකි පණිවිඩයක් කියවාගත හැකි පණිවිඩයක් බවට පත් කිරීමට අපි කියනවා විකේතනය කියලා. හරි. මෙන්න මේ গুপ্তකේතකරණය ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සමමිතික গুপ্তකේතකරණය, දෙවෙනි එක තමයි අසමමිතික গুপ্তකේතකරණය, තුන්වෙනි එක තමයි අංකිත අස්සන. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සමමිතික গুপ্তකේතකරණය විතරයි. අපි බලමු සමමිතික গুপ্তකේතකරණය කොහොමද වෙන්නේ, ඒකෙදි මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔයාලා දන්න গুপ্তකේතකරණයේදී මොකද්ද වෙන්නේ? යවන්නා විසින් යම්කිසි පණිවිඩයක් යවද්දී ඒක මුලින්ම කේතනය වෙනවා. ඒ කේතනය වෙච්ච පණිවිඩය තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. ඊට පස්සේ කේතනය වෙච්ච පණිවිඩය තමයි ලබන්නාට එන්නේ. ඒ ලබන්නාගේ පැත්තේදී කේතනය වෙච්ච එක විකේතනය කරගෙන ලබන්නා විසින් ඒ අදාළ පණිවිඩය කියවනවා. එතකොට සමමිතික গুপ্তකේතකරණයේදී වෙන්නේ යවන්නාගේ අන්තයේදී මෙන්න මේ පණිවිඩය කේතනය කිරීම සඳහා යම්කිසි යතුරක් පාවිච්චි කරනවා. කී එකක් පාවිච්චි කරනවා. යවන්නාගේ අන්තයේදී පණිවිඩය කේතනය කරන්න යම්කිසි යතුරක් කී එකක් පාවිච්චි කරනවා. අන්න ඒක. ඒ කියන්නේ යවන්නා විසින් කේතනය කිරීම සඳහා භාවිතා කරපු යතුරම ලබන්නා විසින් විකේතනය කිරීම සඳහාද භාවිතා කරනවා නම් අපි ඒකට කියනවා සමමිතික গুপ্তකේතකරණය කියලා. ඒ කියන්නේ යවන්නාගේ අන්තයේදී කේතනය කිරීම සඳහා භාවිතා කරන ලැබූ යතුරම
ලබන්නාගේ අන්තයේදී පණිවිඩය විකේතනය කිරීම සඳහා භාවිතා කරනවා නම් අන්න ඒ ගුප්තකේතකරණය අපි කියනවා සමමිතික ගුප්තකේතකරණය කියලා. ඒ කියන්නේ අපි හිතමු යවන්නාගේ අන්තයේදී 1 2 3 කියන කීයක පාවිච්චි කළ මේක කේතය කරා නම් මෙන්න මේ B කියන පුද්ගලයාට මේක විකේතනය කරන්න 1 2 3 කියන කීයකම තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ යවන්නායක කේතනය කරන යතුරෙන්ම තමයි ලබන්නායක විකේතනය කරගන්න ඕන. එතකොට මෙන්න මේ යතුර නිර්මාණය කරන්න කවුද? මෙන්න මේ යතුර නිර්මාණය කරන්නේ යවන්නා විසින්. ඒ කියන්නේ මෙන්න මේ A කියන පුද්ගලයා තමයි මේ යතුර නිර්මාණය කරන්නේ. ඒ යතුර නිර්මාණය කරලා මේක කේතනය කරනවා. ඊට පස්සේ මෙන්න මේ විකේතනය කරන පුද්ගලයාට, ඒ කියන්නේ B කියන එක්කෙනාට මේක විකේතනය කරන්න නම් මෙන්න මේ A නිර්මාණය කරපු යතුර A ගෙන් ඉල්ල ගන්න ඕන. ඒ කියන්නේ අදාළ යතුර නිර්මාණය කරන්නේ යවන්නා විසින්. ලබන්නාට අදාළ පණිවිඩය විකේතනය කරගන්න අවශ්‍ය නම් ලබන්නාට සිද්ධ වෙනවා යවන්නාගෙන් ඒ යතුර ඉල්ල ගන්න. ඒක වෙනම මාර්ගයකින් ඒ යතුර ඉල්ල ගන්න වෙනවා. එතකොට මෙන්න මේ A කියන පුද්ගලයාගෙන් B කියන පුද්ගලයා යතුර ඉල්ලගද්දී විවිධ හෝමාරු කිරීමේදී විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක සමමිතික ගුප්තකේතකරණයේ තියෙන අවාසියක්. හැබැයි වාසියක් තියෙන්නේ මේ ක්‍රමය වඩාත් කාර්යක්ෂමයි. ඒ කියන්නේ කේතනය කරපු යතුරෙන්ම විකේතනය කරන නිසා මේක වඩාත්ම කාර්යක්ෂමයි. එතකොට A කියන පුද්ගලයා ලබන්නන් කිහිප දෙනෙක්, ඒ කියන්නේ A කියන පුද්ගලයා කිහිප දෙනෙක්ට පණිවිඩයක් යවනවා නම් ඒ පණිවිඩය යවන පුද්ගලයන් ගානටම මෙයාට යතුරු නිර්මාණය කරන්න වෙනවා. ඒ කියන්නේ විවිධ පුද්ගලයන් වෙත පණිවිඩය යවද්දී ඒ පුද්ගලයන්ට වෙන වෙනම යතුරු නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක සමමිතික ගුප්තකේතකරණයේ තියෙන අවාසියක්. එතකොට සමමිතික ගුප්තකේතකරණය කියන්නේ යවන්නාගේ අන්තයේදී කේතනය කිරීම සඳහා භාවිතා කරන යතුරම ලබන්නාගේ අන්තයේදී පණිවිඩය විකේතනය කිරීම සඳහා භාවිතා කරනවා නම් අපි ඒකට කියනවා සමමිතික ගුප්තකේතකරණය කියලා. ඊට පස්සේ තව ගුප්තකේතකරණයක් තියෙනවා අසමමිතික ගුප්තකේතකරණය. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.